අයිබෝවන් hey fellas welcome back to Menda's Adventure. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ යොකෝහාමාවල මිනතුමිරයි වල තියෙන මෙන්න මේ නැව ගාව. මේකට කියන්නේ නිප්පොන් මරු කැඩට් ට්‍රේනින් ෂිප් එක කියලා. ඉතින් සකුරාගිචෝ ස්ටේෂන් එකේ ඉඳන් මෙතනට බොහොම ළඟයි. අපි ගිහිල්ලා බලමු මේ නැවේ මොනවාද අපිට අද ඇඩ්වෙන්චර් එකෙන් බලන්න තියෙන්නේ. මේ නිප්පොන් මරු මෙමරියල් පාක් එක 1985 ඉඳන් තමා මෙතන මේ විදියට මිනිස්සුන්ට බලා ගන්න වෙනම ස්පෙෂලයිස් ඩොක් එකක් නිර්මාණය කරලා මේ නැව මෙතන ස්ථානගත කරලා තියෙන්නේ. උදේ 10 ඉඳන් හවස 5 වෙනකන් සඳුද හැර සෑම දවසකම මෙතන විවෘතයි. ටිකට් ෆෙයාස් මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ නැව බිල්ට් කරලා තියෙන්නේ 1930 දී. කැඩෙට්ස්ලා 11500ක් වසර 54ක් පුහුණු කරලා තියෙනවා. මේ නැවේ සේවා කාලයේදී 45.4 වතාවක් ලෝකෙ වටේ ගිහිල්ලා තියෙනවා. මේ නැව කිලෝමීටර් 183 ලක්ෂයක් යාත්‍රා කරලා තියෙනවා. මේ නැවේ දිග මීටර් 97ක් වෙනවා. අඩිවලින් ගත්තොත් 318ක්. තුඹගස් 4ක් සහ රුවල් 32ක් තියෙනවා. බර ටොන් 286ක්. අශ්ව බල 600ක ඩීසෙල් එන්ජින් එකකුත් මේ නැවේ තියෙනවා. මේ තියෙන්නේ පරණ මාලිමා යන්ත්‍රයක්. අපි දැන් ඉන්නේ නැවේ අපර් ඩෙක් එකේ. මෙතන බොහෝ දුරට නැවේ 360 view එකක් වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන නැවේ නැවිගේෂන් බ්‍රිජ් එකක් තියෙනවා. ඒ කියන්නේ නැවක මොලය බ්‍රේන් එක කියලා කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. සෙන්ට්‍රල් හබ් එක. මෙතනින් තමයි නැවිගේටිං, මොනිටරින් and controlling හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. නැවි ස්පීඩ් එක, සේෆ්ටි එක. මේ පරණ රේඩාර් සිස්ටම් එකක් මෙතන පේනවා. අවුරුදු 96ක් පැරණි තාක්ෂණික මෙවලම් යොදාගෙන රුවල් නැවක් කොහොමද නැවිගේට් කරේ කියන එක මෙතනින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා නැවිගේෂන් charts. මේ පරණ කමියුනිකේෂන් සිස්ටම් එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනින්. වර්තමානයේ තියෙන නැව්වල මේ තාක්ෂණය බොහෝ දුරට අප්ඩේට් වෙලා තියෙන්නේ. මේ ඉන්නේ මේ නැවේ කැප්ටන් මෙන්ඩා. නෑ I just kidding. දැන් අපි අවතීර්ණය වෙන්නේ නැවේ ඉදිරි කොටසට. මෙතන බලාගන්න පුළුවන් ඇංකර්ස් නැවගුරම් දෙකක් බලාගන්න පුළුවන්. ඉතින් මේක නැවුගුරමක් ටොන් 2.4ක් විතර බරයි කියලා තමයි සඳහන් වෙන්නේ. වගේ මේවට සම්බන්ධ වෙලා තියෙන මේ යකඩ චේන් දන්වැල් ටොන් 1.5ක් විතර බරයි. එකක සම්බන්ධ වෙලා තියෙන දන්වැලක්. ඉතින්
මෙතන තව බලාගන්න පුළුවන් බෝස් පිට් එක. මේ බෝස් පිට් එක කියන්නේ නැවේ ඉදිරිපස කොටසේ තියෙන එක්ස්ටෙන්ඩිං පෝල් එකක් වගේ. ඒකෙන් රුවල් වල කන්ට්‍රෝලින් එකක් කරනවා සහ නැවේ බැලන්ස් එක රඳා පවතිනවා. මෙතන ස්පීඩ් එකත් පාලනය කරන්න පුළුවන් කියලා තමා සඳහන් වෙන්නේ. ඒ වගේ මෙතන තියෙනවා මේ නැම්ගුරම් කන්ට්‍රෝල් කරන්න යොදාගෙන තියෙන නැවගුරම් දාද්දි යොදාගෙන තියෙන මේ ක්‍රේන් එකක්. මේක ඇත්තටම බොහොම පරණ මෙකනිසම් එකක් මෙතන තියෙන්නේ. මොකද මෙතනට මෑන් පවර් එක මිනිස් බලය මාර විදියට යොදන්න වෙනවා මේ නැම්ගුරම් දාද්දි ඇත්තටම. ඉතින් මේක හොඳ ටීම් වර්ක් එකක් නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම ඇත්තටම වර්තමානයේ මේ මෙකනිසම් එක බොහෝ දුරට භාවිතා වෙන්නේ නැහැ. මොකද ටෙක්නොලොජි එකත් එක්ක අප්ඩේට් වෙලා තියෙන්නේ වර්තමානයේ. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ මේ නැව පිරිසිදු කරන්න මේගොල්ලෝ යොදාගෙන තියෙන්නේ කොකනට් හස්. ඒකට සාමාන්‍යයෙන් පැයක් විතර යනවා මිනිස්සු ඔක්කොම යොදාගෙන නැව පිරිසිදු කරන්න. දැන් ඕගොල්ලන්ට මේව බලාගන්න පුළුවන් මෙතන තියෙන. ඒ වගේ මෙතන පල්ලෙහා ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ රුවල් පාලනය කරන කඹවල ඇරේන්ජ්මන්ට් එක සහ මෙම වාෂ්ප බලයෙන් ක්‍රියා කරන අර ඇන්කර් ක්‍රේන් එකේ මෙකනිසම් එක බලා ගන්න පුළුවන් මෙතන. දැන් අපි ප්‍රවේශ වෙන්නේ නැවේ පල්ලෙහාම තියෙන ඩෙක් එකට. මෙතන බලාගන්න පුළුවන් නැවේ පරණ ඡායාරූපයක් සහ කැඩෙට්ස්ලා කොණ්ඩේ කපපු ආකාරය. මෙතන ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් කැඩෙට් ක්වාටර්ස්. මේ පුංචි ඉඩේ 6 දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් ආකාරයෙන් මෙතන සකස් කරලා තියෙනවා මේ විදිහට ඩබල් බෙඩ්ස් දාලා. නැවක ටීම් වර්ක් එක එකමුතුකම අනිවාර්ය ප්‍රධාන අංගයක්. ඉතින් මෙතනින් මේ විදිහට ජීවත් වෙද්දි මේ කැඩෙට්ස්ලාගේ මේ ටීම් වර්ක් එක සහයෝගීතාවය බිල්ඩ් අප් වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. දැන් මෙතන ඕගොල්ලන් බලාගන්න තියෙන්නේ බෝඩ්මෑන්ස් නෝට්ස්. ඒ කියන්නේ කැට. ඕගොල්ලෝ බාලදක්ෂයෙක්ම කරලා තියෙනවා මේ වගේ කැට ගොඩක් පාවිච්චි කරලා ඇති දන්න නැති. මෙතන බලාගන්න පුළුවන් මේ නෞකාවක යොදා ගන්න කැට වර්ග ගොඩක් මෙතන තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මේ කාලේ මේ නැවි රුවල ඉතිලා තියෙන්නේ මේ කියන්නේ සේවිං ජියර් එක. සේවිං ජියර් එකක් තියෙනවා ඒ කාලේ යූස් කරපු. මෙතන බලා ගන්න පුළුවන් එන්ජින් රූම් එකේ ඇරේන්ජ්මන්ට් එක සයිඩ් view එකක්. මේ තියෙන්නේ එන්ජින් එක සම්බන්ධව කටයුතු කරන ප්‍රධාන ඉංජිනේරුවරයාගේ කාමරය ඔයිලර්ස් රූම්. දැන් ඕගොල්ලන්ට මේ බලාගන්න තියෙන්නේ එන්ජින් කාර්ය මණ්ඩලයේ කාමර. මේ එන්ජින් කාර්ය මණ්ඩලය 12 දෙනෙකුගෙන් සමන්විත වෙච්ච ඉංජිනේරු ගෲප් එකක්. ඉතින් මේ එන්ජින් එක කියන්නේ නැවේ හදවත කියලා කිව්වොත් මන් නිවැරදි කියලා හිතනවා. ඉතින් මේ මේන්ටෙනන්ස් ඔක්කොම සෑම දෙයක්ම මේගොල්ලෝ තමයි බලාගන්නේ. නැව බොහෝ දුරට රුවල් වලින් ගියාට මේ එන්ජින් එක බොහොමත් වැදගත් වෙනවා ඩොක් එකේදී වගේ නැව එහෙට මෙහෙට ධාවනය කරන කටයුතු වලදී. මේ නැවේ තාක්ෂණයේ තිබිලා තියෙනවා නැව හරියටම මේ මහා විශාල සමුද්‍රයේ මැද්දේ කොතනද හරියටම තියෙන්නේ කියලා අක්ෂාංශ දේශාංශ ඉර හඳ තරුවල පිහිටීම් ගණනය කරලා නැවේ පිහිටීම නිවැරදිව ගණනය කරන්න පුළුවන් ටෙක්නොලොජි එකක්. මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ ටෙක්නොලොජි එකට භාවිතා කරපු පුරාණ උපකරණ ටිකක්. මෙතන තියෙනවා sextant astronomical navigation tables, marine clocks. ඉතින් මේ දේවල් වලින් නැව හරියටම දැන් මේ විශාල සමුද්‍රයේ කොතනද තියෙන්නේ කියලා ගණනය කරන්න පුළුවන් පුරාණ ටෙක්නොලොජි එකකට තියෙන උපකරණ මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ නැව ඇතුලේ තියෙන හොස්පිටල් එක. කාර්ය මණ්ඩලයට ලෙඩක් හැදුනහම මහා සාගරයේ මැද්දේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්
රෝහලක් මේ නැව ඇතුළේ පිහිටලා තියෙනවා. නැවේ කාර්ය මණ්ඩලයට බෙහෙත් දුන්න ඩිස්පෙන්සරි එකත් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේ නැව ඇතුළේ. මෙතන බලාගන්න පුළුවන් එන්ජින් කරූ එකේ මෙස් එක. එන්ජින් කරූ එක ආහාර පාන ලබා ගන්න තැන. මෙතන බලාගන්න පුළුවන් නැවේ ආහාර පාන ගබඩා කරලා තිබ්බ කාමරයේ එම ආහාර පානවල නැවුම්භාවය කල් තබා ගැනීම ආරක්ෂා කිරීම සඳහා ෆ්ලෝ එක සහ වෝල් එක මේ විදිහට ස්පොන්ජ් ලේයර්ස් ආකාරයෙන් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. මෙතන තියෙනවා ගැලි. ඒ කියන්නේ කිචන් එක. සාමාන්‍යයෙන් නැවක ෆ්ලයිට් එකක දුම්රියක ආහාර පාන සකස් කරන ස්ථානයේ කිචන් එකට කියන නමක් තමයි ගැලි කියන්නේ. ඉතින් මෙතන මේ නැවේ විශාල කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආහාර පාන සකස් කරපු මෙවලම් සියල්ලක්ම පාහේ මෙතන දැනට දකින්න ලැබෙනවා. මෙතන නැවේ ඉන්න කැඩෙට්ලා භාවිතා කරපු ක්ලාස් රූම් එකක් අපිට දැකගන්න පුළුවන්. මෙතන ෆන්ක්ෂන්ස් ගොඩක් සිද්ධ වුණ ක්ලාස් රූම් එකක්. ඒ කියන්නේ ආහාර පාන ලබා ගන්න, ඉගෙනීම් කටයුතු, විනෝද කටයුතු සියල්ලටම මේ ක්ලාස් රූම් එක මේ විදියට භාවිතා කරලා තියෙනවා. මෙන්න ඊළඟ කොටසට අවතීර්ණ වෙද්දිම අමුතු ප්‍රෞඩත්වයක් දැක ගන්න පුළුවන් මේ රෙඩ් කාපට් වලින්. දැන් මේ දැක ගන්න තියෙන්නේ කැප්ටන්ස් ඩේ රූම් එක. මෙතන බොහෝ දුරට භාවිතා කරලා තියෙන්නේ ඩියුටි ඔෆිසර්ස්ලා, කැඩෙට්ස්ලා ඒගොල්ලන්ගේ රිපෝට්ස් වලට අහුම්කම් දෙන්න සහ ඒගොල්ලන්ගේ කෝස් එක එක්සැමින් කරන්න කැප්ටන් යොදාගෙන තියෙන්නේ මේ රූම් එක. ඉතින් මේ නැව විවිධ පෝට්ස් වලට ගිහිල්ලා නැවුගුරන් දාලා තියෙද්දි මේ නැවට එන විසිටර්ස්ලාත් එන්නේ මේ කැප්ටන්ස් ඩේ රූම් එකට. ඉතින් මෙතනට ගොඩක් VIPsලා විවිධ පෝට්ස් වලින් ලෝකේ වටේ ඇවිල්ලා තියෙනවා මේ නැව විසිට් කරන්න ඒ කාලෙදී. මෙතන තියෙනවා චීෆ් රේඩියෝ ඔෆිසර්ස් රූම් එක. ඉතින් මේ නැවේ මෙතන විතරක් එමර්ජන්සි එලාම් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. හදිස්සියකදී එමර්ජන්සි එකකදී වෝනින් එකක් ලබා දෙන්න. මෙතන තමා ඔෆිසර්ස් සැලෝන්. ඒ කියන්නේ නැවේ කැප්ටන් කොණ්ඩේ කපන තැනද? නෑ. මෙතන තමා කැප්ටන්ගේ ඩයිනින් රූම් එක, ඩයිනින් ඒරියා එක. ඉතින් මෙතන ඒ වගේම වැදගත් ඩිසිෂන් එකක් ඔෆිසර්ස්ලත් එක්ක ගන්න මීටින්ග්ස් තියන්නත් යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ පර්සර්ස් ඔෆිස් එක. මෙතන තියෙනවා වෛද්‍යවරයාගේ කාමරය. මේ නැවේ එකක 40 දෙනෙක්ට යන්න පුළුවන් ජීවිතාරක්ෂක බෝට්ටු 6ක් සහ ජීවිතාරක්ෂක පාරු 4ක් තියෙනවා. මේ ජීවිතාරක්ෂක බෝට්ටුවක වේල් 9කට ආහාර සහ වතුර ලීටර් 3ක් එක්කෙනෙකුට අඩංගු වෙනවා. ෆස්ට් ඒඩ්, ඒ වගේම ෆිෂිං ඉක්විප්මන්ට්ස්, ඒ හැම දෙයක්ම මේකේ තියෙනවා. මේ තියෙන්නේ මේ නැවේ ස්ටීරිං වීල් එක. ඉතින් මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති 96 කියලා ගහලා තියෙනවා. පුළුවන් නම් ගෙස් කරන්න බලන්නේ මොකක්ද කියලා. ඇත්තටම අහම්බෙන් අපිට හම්බෙච්ච ජපාන් ජාතිකයෙක් මේ නැව ගැන ගොඩක් විස්තර කියලා දුන්නා. Today's
like 96th birthday of this ship. So I have met. Why are you in here? Like in I was a cadet of this ship about 55 years ago. Wow, seriously? Cadet of this ship 55 years ago. That's actually it's really glad to meet you, sir. I see guide. Ah, you are right, guide here. Volunteer base. Volunteer. Wow. 今後も私喋れます少し。はい、グッド。ごめんなさいね、でも英語上手ですよ、本当に。そう。日本に住んでる。そうそう、今日本に住んでます。どこ？あ、この一番近くに住んでます。横浜。Yeah, I think you are retired right now. I was a cadet in university days. Ah, okay, I was on this ship half Half year. year. Another training ship half year. So totally 1 year I was On board the ship. cadet. Carried a training ship. Wow. And then graduated to enter the Japan Airlines. After that, you graduated and entered Japan Airlines. Dispatcher. Dispatcher. Wow, dispatcher, flight dispatcher. Yeah. Great to meet you. And your name, please? Kanji. My name is Tsunoda. 角田さん。はい、角田様。角田様。ありがとうございます。本当に話しかけて。 ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජෝයි කරා නම් මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මෙන්ඩාස් ඇඩ්වෙන්චර් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් යොකෝහාමා වල තියෙන තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. Thank you for watching Mendas Adventure.